ජීවිතේ හැම දෙයකටම මුල් වෙන්නේ සිතයි. ඒ සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. සියල්ල හටගන්නේත් සිතින්මයි. යම් හේකින් සිතක් නරක කරගෙන යමක් කිව්වොත් හරි යමක් කිරුවොත් හරි ඒකෙන් ලැබෙන දුක් විපාකය ඔහුගේ පස්සේ ලෝහ බඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගුණාගේ පස්සේගෙන රෝදේ වගේ මෙය ධම්මපදය පොත් වහන්සේගේ යමක වර්ගයේ පළවෙනි ගාථාවේ තේරුමයි. තෙරුවන් සරණයි.